හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔයාලව අදත් මම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ වදමල හදන විදිය. ඔයාලත් කැමතිද මේ වදමල හදන්න ඉගෙන ගන්න? එහෙනම් ඉතින් මේක මගේ මේ වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි මේ මල හදන විදිය බලමුද? මේ මලේ පෙත්තක් හදන්න අපිට මේ විදිහට කැමති පාටකින් පයිප් ක්ලීනර් 3ක් ඕන වෙනවා. ඉතින් අපි එක කූරක් අරගෙන මේ විදිහට දෙකට නමලා කපා ගමු. මේ විදිහට තවත් කූරක් අරගෙන මේ විදිහට දෙකට නමලා කපා ගමු. ඊට පස්සේ එක කොටසක් අරගෙන මේ ආකාරයට දෙකට නමා ගමු. අනිත් කොටසත් මේ විදිහටම දෙකට නමා ගමු. ඒ විදිහට අපි කපාගත්ත කොටස් හතරම මේ විදිහට දෙකට නමා ගමු. ඊට පස්සේ ඒ පාටින්ම පයිප් ක්ලීනර් කුරක් අරගෙන මේ විදිහට හරි සමාන විදිහට දෙකට නමා ගමු. ඊට පස්සේ අර නමපු කෙරවලෙන් වෙන් වෙච්ච පැත්ත නෙමේ අනිත් පැත්තෙන් මේ ආකාරයට පොඩි ඊට ප්‍රමාණයක් තියලා නමා ගමු. මේ විදිහට මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් ඊට පස්සේ අපි අර දෙකට නමාගත්ත පොඩි කොටසක් අරගෙන මේ ආකාරයට නමාගත්තනින් තියලා හොඳට යාළුවනේ මේ විදිහට තද කරගන්න. ඊට පස්සේ මෙහෙම කරකවලා මේ විදිහට හදාගන්න. ඊට පස්සේ අපි ඒකේ අනිත් පැත්තත් මේ විදිහට තියලා අර කොටසක් අරගෙන මේ ආකාරයට නැමිච්ච තැනින් තියලා එතනින් හොඳට තද කරලා එකපාරක් කරකව ගමු. ඊට පස්සේ කොටස් දෙක එහෙමම තියලා ආයේ අපි අර නමාගත්ත විදිහට මේ ප්‍රමාණයටම මේ ආකාරයට දෙපැත්තේ දිග කූරු දෙකෙන් නමා ගමු. ඊට පස්සේ ආයේ මේ විදිහට මේ ආකාරයට අර දෙකට නමාගත්ත පොඩි කොටසක් අරගෙන ඒ නවපු තැනට තියලා මේ විදිහට කරකව ගමු. ඊට පස්සේ යාළුවනේ මේ ආකාරයට කූරු ටික ඔක්කොම සමාන වෙන විදිහට ඒ කියන්නේ පේලියට මේ ආකාරයට අර කූරු එහෙම වෙන්නේ නැති වෙන්න ලස්සනට එකින් එක තියලා ඉවරලා අපි මේ විදිහට මලේ පෙත්තක් හදාගමු. ඊට පස්සේ මේ ආකාරයට හොඳින් පෙත්ත හදාගන්න. ඉඩස් තියෙනවා නම් ඒව තද කරාම අතෙන් හදාගන්නකොට ඔයාලට මේ පෙත්ත හදන වෙලාවට ඒක තේරෙනවා හදාගන්න විදිය. ඊට පස්සේ මේ විදිහට අපි පෙත්ත හදලා ඉවර කරගමු. ඉතින් යාළුවනේ වදමලකට පෙති 5ක් තියෙනවානේ මේ විදිහට අපි ඉතින් පෙති 5ම හදාගමු. ඊට පස්සේ අපි මේකේ මැද රේණුව හදාගන්න මේ විදිහට මල් රේණු 4ක් අරගෙන දෙකට නමාගෙන අපි ඒකට සම්බන්ධ කරගන්න විදිහට හදාගමු. ඊට පස්සේ මේ විදිහට ගත්ත මල් රේණු ටික මේ ආකාරයට පොඩි ඉඩ ප්‍රමාණයක් තියලා ඉතුරු ටික කම්බියක් අරගෙන අපි ඔතා ගමු. ඊට පස්සේ ග්‍රීන් ටේප් එකක් අරගෙන කම්බිය වැහෙන්න අපි ඒ කම්බියත් ග්‍රීන් ටේප් එකෙන් ඔතා ගමු. ඉතින් ඊට පස්සේ යාළුවනේ අපි මේ මල් කිනිත්තට කොළ ටික හදාගමු. මේ විදිහට කොළ පාට පයිප් ක්ලීනර් එකක් අරගෙන දෙකට නමාගෙන අපි ඒක කොටස් දෙකකට වෙන් කරගමු.
මල් පෙත්ත හදාගන්න හැදුවා වගේම ඒ විදිහට පයිප් ක්ලීනර් කූරු 3ක් කපලා වෙන් කරගමු. ඊට පස්සේ ඒ කූරත් එකට නමා ගමු. එහෙම දෙකට නමාගත්තු කොටස් 6ක් ඕන වෙනවා. ඉතින් ඊට පස්සේ අපි දිග පයිප් ක්ලීනර් කූරක් අරගෙන මේ ආකාරයට දෙකට නමා ගමු. අර නමපු කොටස මේ විදිහට පොඩි ඉඩ ප්‍රමාණයක් තියලා ඉවරලා දෙපැත්තට නමලා මල් පෙත්ත හදාගත්තා වගේම කොලෙත් අපි හදාගමු. අපි යාළුවනේ මල් පෙත්තට මේ ආකාරයට දාර දෙකයි නැමුවේ. මම මේ කොලේ හදාගන්න නම් දාර 3ක් නමනවා යාළුවනේ. මේ විදිහට හොඳටම තද කරගන්න ඕනේ, නැත්නම් මේක බුරුලට පේනකොට කොලේ ගැත වෙනවනේ. ඉතින් යාළුවනේ මේ ආකාරයට නමා ගන්නකොට අපි දෙපැත්තම සමාන වෙන විදිහට නමා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ විදිහට හදාගත්තට පස්සේ අර අපි මල් පෙත්තෙත් මේ ආකාරයට අර ලස්සනට එක විදිහට තියලා මල් පෙත්තේ අවසානය කරගත්තා වගේ මේ කොලෙත් අවසාන කරගන්න ඕනේ. මේ විදිහට හිඩස් පේනවා නම් මේ ආකාරයට අතෙන් තද කරාම මේ හිඩස් පේන එක නැතුව යනවා යාළුවනේ. මම මල් පෙත්ත හදාගත්තෙත් මේ විදිහට. ඒ වගේම තමයි මම කොලේ හදාගත්තෙත් මේ විදිහට. මල් පෙත්තට දාර 2යි, කොලේට දාර 3යි. ඊට පස්සේ අපි මල හදන විදිය බලමු. මේ විදිහට මල් පෙත්තක් අරගෙන මේ ආකාරයට ගම් ගානකොට පොඩ්ඩක් ඇතුල් පැත්තට වෙන්න ගන්න, පිට පැත්තට වැඩිය ගෑවෙන්නේ පේන්නේ නැති වෙන්න. මේ විදිහට මල් පෙති 4ක් අපි එකිනෙකට අලව ගමු. පොඩ්ඩක් මේ විදිහට ගම් ගාපු ගමන් අතාරින්න එපා. ටිකක් වෙලා අතෙන් තද කරගෙන අල්ලගෙන ඉඳලා තමයි අපි මේ මල් පෙත්ත අතාරින්න ඕනේ, නැත්තම් මේක ගැලවෙනවා. මේ විදිහට මල් පෙති 4ක් මේ විදිහට අලවගෙන මැදින් ගම් ටිකක් ගාලා අපි අර මල් රේණුවත් මේ විදිහට අලව ගමු. ඊට පස්සේ අවසාන මල් පෙති දෙකේ කෙරවල් දෙකේ මේ ආකාරයට ගම් ගාලා අපි අවසාන මල් පෙත්තත් මේ විදිහට අලව ගමු. මං හිතනවා යාළුවනේ ඔයාලට මේ මම මල හදපු විදිය පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ මේ ආකාරයට කම්බියක් මේ විදිහට තියලා අපි මල නටුවකට සම්බන්ධ කරගමු. කම්බිය එතනින් ඇතුල් කරාට කම්බිය පේන්නේ නැති වෙන්න හදා ගන්න ඕනේ යාළුවනේ. ඊට පස්සේ අපි මේ විදිහට ගම් ගාලා ග්‍රීන් ටේප් අලව ගමු නටුවට.
ඉතින් යාළුවනේ මේ විදිහට ගම් ටේප් ගාලා අලව ගන්නකොට ගැලවෙනවා නම් ගම් ගාලා අලව ගන්න ටික. ඊට පස්සේ අපි මේ මල් පොහට්ටුත් හදාගමු. මේ ආකාරයේ පයිප් ක්ලීනර් කූරක් දෙකට කපාගෙන ඒ එක කොටසකුත් දෙකට නමා ගමු. ඊට පස්සේ මේ විදිහට දෙපැත්තට මේ ආකාරයට රඳවලා කරකවගෙන මේ ආකාරයට අර මල් පෙති හදන්නේ අපි වෙනදට. ඒ වගේ අපි මේ පෙත්තත් හදාගමු. ඉතින් මේ වගේ මල් කොටස් 3ක් ඕන වෙනවා පොහට්ටුව හදාගන්න. මේ විදිහට කොටස් 3ක් හදාගෙන අපි ඒකත් ගම් ගාලා අලව ගමු. පොහට්ටුවේ ඉතින් භාගයට මල් පෙත්තෙන් භාගයක් නෙමෙයි මල් පෙත්තේ උඩ ඉඳන්ම ගම් ගාලා අලව ගන්න ඕනේ යාළුවනේ. මේ ආකාරයට ඒ දෙක අලවගෙන හොඳින් ඇලවුණාට පස්සේ අනිත් පෙත්තත් මේ ආකාරයට අපි අලව ගමු. ඉතින් මේ විදිහට අලවගත්තු මල් පොහට්ටුව අපි මෙතන මේ උඩිනුයි යටිනුයි මේ විදිහට අල්ලලා කරකව ගමු. අඹර ගමු. මේ විදිහට. ඊට පස්සේ අපි මේ පොහට්ටුවට නටුවක් හදාගමු. මෙතනින් ගම් ගාලා කම්බියක් අලව ගමු. ඊට පස්සේ අපි ඒකත් ග්‍රීන් ටේප් අලවලා නටුවත් හදාගමු. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට මල් පොහට්ටු කොළ තියලා ඉවරලා එකින් එකට ගම් ගාලා ග්‍රීන් ටේප් අලව ගත්තා. නටුවට කොළේ සම්බන්ධ කරනකොට යාළුවනේ ග්ලූ ගන් ටිකක් ගාලා ඉවරලා තමයි මේක අලව ගන්න ඕනේ. නැත්තම් ග්‍රීන් ටේප් වලින් පොතා ගත්තට ඒක ලිහෙන්න බලනවා. ඒ හින්දා හොඳින් අපි ගම් ගාලා අලවගෙන තමයි ග්‍රීන් ටේප් පොතා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම ඔයාලට හදන්න අරගෙන ආපු මල් පොකුර. ඉතින් මේ මල් ලක්ෂණයි නම් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment එකකුත් දාන්න. මේ මල් කිනිත්ත ලස්සනයි නම් ඇඳී සිටියට බොහොම ස්තුතියි. නැවත හමු වෙමු.